Hello everyone. අද මම ඔයාලට මගේ channel එකත් එක්ක කියලා දෙන්න යන්නේ බණ්ඩක්ක මැල්ලුමක් හදාගන්නේ කොහොමද කියලා. මෙතන මැල්ලුම කියලා කිව්වහම මේකේ fresh ගතිය තියෙන විදිහට අපි කොහොමද බණ්ඩක්ක එකක් මලවගන්නේ කියන එක තමයි මෙතනදී මම ඔයාලට පැහැදිලිවම කියලා දෙන්නේ. එතකොට ගොඩක් අය බණ්ඩක්ක හැදුවාම සාමාන්‍යයෙන් ඒකේ fresh ගතිය නැති වෙනවනේ. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම sauce pan එකක් ලිපේ තියලා ඒකට මිරිස් කුඩු, තේ හැන්දක්, කහ තේ හැඳි කාලක් වගේ එකතු කරලා අපි ඒක හොඳට fry වෙන්න දෙන්න ඕනේ. මෙතනදී fry වෙනවා කියලා කියන්නේ කළු පාට වෙන්නම නෙමෙයි, සාමාන්‍ය රන්වන් පාට වගේ වෙද්දී අපි ඒකට පොල් තෙල් ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් තමයි එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ. මොකද පොල් තෙල් කියලා කියන්නේ ගොඩක් කන්න හොඳ නැති දෙයක්නේ. ඊට පස්සේ අපි මේකට හීනියට කපාගත්ත සුදු ලුණු ටික එකතු කරලා ඉවරලා ඒක අර තෙල් එකත් එක්ක හොඳට mix කරගන්න අවශ්‍ය වෙනවා. මේක හොඳට සාමාන්‍ය සුවඳ එනකම්ම සුදු ලුණු ටික mix කරන්න හොඳට. ඒ වගේම තමයි ඒක fry වෙනකොට අපි ඒකට හීනියට කපාගත්ත රතු ලුණු එහෙම නැත්නම් බී ලුණු ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. මෙතනදී අවශ්‍ය ප්‍රමාණය කියලා කියන්නේ ඔයා ගන්න බණ්ඩක්කවල ප්‍රමාණය මත. මම නම් මෙතන බණ්ඩක්ක ග්‍රෑම් 250ක් වගේ තමයි අරගෙන තියෙන්නේ. එතකොට ඒකට අවශ්‍ය වෙන විදිහට ලුණු ගොඩාක් දාගන්න නැතුව බණ්ඩක්ක ටිකක් වැඩිපුර පේන්න තියෙන්න තමයි මම මේක හදා ගැනීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ අපි මේක fry වෙනකොට ඒකට කරපිංච හීනියට කපාගෙන රම්පේ කොළ කෑල්ලකුත් හීනියට කපාගෙන මේ දෙකම එකට එකතු කරගන්නවා. මේ වෙලාවේ මේක හොඳට සුවඳක් තියෙනවා. මොකද කරපිංච කියලා කියන්නේ හොඳට සුවඳ කෑම රසකාරකයක්. ඉතින් මේවා ඔක්කොම හොඳට mix වුණාට පස්සේ මේක fry වීගෙන එනකොට අපි ඒකට නැවත එකතු කරනවා එනසල් ඇට දෙකක්. එනසල් වලිනුත් අපි කැම රස කර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම කුරුඳු කියලා කියන්නේ රසකාරකයක්. කුරුඳුත් සමහර අය කන්න කැමති නැහැ. අකමැති නම් දාන්න එපා. කැමති නම් කුරුඳු පොත්තක් වගේ පොඩියට කඩලා එකතු කරගන්න පුළුවන්. මේ ටික හොඳට mix කරන්න. වැදගත්ම දේ තමයි නිතරම මේක හොඳට mix වෙන්න ඕනේ. එකම තැන තියන්න එපා. මොකද අපි පොල් තෙල් අඩුවෙන් දාලා තියෙන නිසා අඩිය අල්ලන්න බලනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ මේ ටික රත් වෙලා තියෙන වෙලාවේ අපි ඒකට වතුර කෝප්ප කාලක් වගේ ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ. වතුර එකතු කරන්නේ මේක පොල් තෙල් අඩුවෙන් දාපු නිසා අපිට මේකේ තෙත ගතිය රඳව ගැනීමක් සිද්ධ කරන්න තමයි. මේ ටික හොඳට mix වෙනකොට අපි ඒකට ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න. මෙතනදී අපි අවශ්‍ය ප්‍රමාණයෙම ලුණු එකතු කරන්න ඕනේ. මොකද හේතුව අපිට බණ්ඩක්ක ටික mix කළාට පස්සේ ලුණු එකතු කරගන්න බෑ. ඒ නිසා අපි මේකෙදි බණ්ඩක්ක වලටත් එක්කම අවශ්‍ය කරන ලුණු ටික මෙතනදී අපි හොඳට mix කර ගැනීමක් සිද්ධ කරනවා. ඒ වෙලාවෙම සෝයා සෝස් ටිකකුත් ඔයාලට මේකට එකතු කරන්න පුළුවන්. මෙන්න මේ ටික ඔක්කොම දැම්මට පස්සේ හොඳට mix වෙන්න දෙන්න. හොඳට mix කරලා ඉවරලා අපි මේකට දැන් හීනියට ගාගත්ත පොල් ටික එකතු කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ පොල් එකතු කරනකොට අපි වට දෙකකට හෝ තුනකට වගේ එකතු කරලා ටික ටික එකතු කරන ගමන් කලවම් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද නැත්තම් එකපාර දැම්මොත් එහෙම හරියට mix කරගන්න බැරි වෙන නිසා. මේ වෙලාවේ අපි මේ ටික හොඳට mix වුණාට පස්සේ තමයි අන්තිමට අපි බණ්ඩක්ක ටික එකතු කිරීමක් සිද්ධ කරන්නේ. මෙතනදී බණ්ඩක්ක ටික එකතු කරනකොට හොඳට මතක තියාගන්න පොල් ටික දැම්මා වගේම තමයි අපි බණ්ඩක්ක ටිකත් වට තුනකට වගේ එකතු කරලා ටිකෙන් ටික mix කිරීමක් කරන්න ඕනේ. මෙතනදී මතක තියාගන්න ගින්දර අඩු කරලා තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි බණ්ඩක්ක ටික ගොඩාක් වෙලා අපි ලිපේ තියලා මලවගන්නේ නැහැ. පැහැදිලිද? මොකද අපි හදන්නේ fresh ගතියට තියාගන්න පුළුවන් fresh ගතියට තියෙන බණ්ඩක්ක මැල්ලුමක් තමයි හදන්නේ. එතකොට මේක ඕනට වැඩි අපි කරකලොත් එහෙම නැත්නම් ඕනට වැඩි ගින්දර දැම්මොත් මේකේ තියෙන fresh ගතිය එහෙම නැත්නම් සෙවල ගතිය නැති වෙනවා. පැහැදිලිද? ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මෙතනදී මේක අඩු ගින්දරේ තමයි මලව ගැනීමක් සිද්ධ කරන්නේ. මතක තියාගන්න හොඳට මේ හැම වෙලාවකදී මේක අපි අනිවාර්යයෙන්ම හොඳට mix කරනවා වගේම අඩි අල්ලන්න නැති වෙන්න බලා ගන්න අවශ්‍ය වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති අපි කලින් බණ්ඩක්ක ටික දානවට වඩා සෝස් පෑන් එකේ ඇලෙන්නේ නැති වෙන්න හොඳට මේ බණ්ඩක්ක ටික හැන්දට එනවා. අන්න ඒ වගේ මට්ටමට වෙනකන් ඔයා බණ්ඩක්ක ටික මලව ගන්න. එහෙම කියන්නේ ගොඩාක් නෙමෙයි. මේක ටක් ගාලා මේ තත්ත්වෙටපත් වෙනවා. ඊට පස්සේ අපි මෙන්න මෙතනදී
හීනයට කපාගත්ත තක්කාලි එකතු කරනවා. තක්කාලි මෙතනදී අපි අන්තිමට එකතු කරන්න හේතුව තමයි තක්කාලි වල වතුර ගතිය තියෙනවා. එතකොට අපි බණ්ඩක්ක වලට මුලින්ම දැම්මොත් බණ්ඩක්ක එකේ මේ එන ෆ්‍රෙෂ් ගතිය අපිට වතුරත් එක්ක මේව වෙච්චහම අඩු වෙනවා. ඒ නිසා තමයි අපි අන්තිමට තක්කාලි ටික දාන්නේ. මේක බාන්න ඔන්න මෙන්න තියලා දාන්න. දාලේ වැඩ වෙලා චුට්ටක් මික්ස් කරා නම් හොඳටම ඇති. මොකද ඒතකොට තක්කාලි කෑලි හැපෙන විදිහට තමයි මෙතනදී තියෙන්නේ. ඔන්න අපේ බණ්ඩක්ක මැල්ලුම ලෑස්ති. ඔයාලා මොනවම හරි දෙයක් මේකෙන් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. Thank you.